රයිට්. ඕගලන්ට ස්පෙෂල් නිවුස් එකක් පොඩ්ඩක් දෙන්න තමයි මේ ක්වික් වීඩියෝ එක ඕගලන්ට කරන්නේ. ඕගොල්ලෝ එක්සෑම් ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය නම් PT එක්සෑම් එක කරන්න ඕනේ. PT එක්සෑම් එක කරන්න ගියාම රියල් ටෙස්ට් එක අපි දන්නවා ඩොලර් 220ක් වෙනවා. ඒ ඩොලර් 220 ඕගලන්ට කාඩ් එකෙන් පේමන්ට් කරගන්න ගියාම ඔයගොල්ලෝ දන්නවා ඒක PSN එකට ඔයගොල්ලෝ ඩිරෙක්ට්ලි පේ කරන්න ඕනේ. PT labs වලටත් එහෙම පේ කරන්න බෑ. ඒ 220 පේ කරන්න ගියාම ඔයගලන්ට Google එකේ තියෙන රේට් එක නෙමෙයි ඇප්ලයි වෙන්නේ. ඒකට වැඩිය රුපියල් 10ක් 15ක් ඩෙෆිනිට්ලි බැංක් එකේ වැඩි. බැංකේ සෙලින් රේට් එකක් නෙමෙයි කාඩ් එකට වෙනම රේට් එකක් තියෙනවා. ඔයගලන්ට බැංක් එකත් එක්ක කතා කරලා ඒක චෙක් කරගන්න පුළුවන්කම තියෙනවා. කතා කරලා බලන්න. එතකොට ඊට උඩින් සමහර බැංක්ස් වලින් කම්ප්ලීට් ට්‍රාන්සැක්ෂන් එකකට ආයි 5% සර්චාර්ජ් එකකුත් ඇප්ලයි කරනවා. සාමාන්‍යයෙන් එතකොට මිනිමම් ඔයගලගේ එක්සෑම් ෆී එක 79000 වගේ වෙනවා. එතන ඉඳලා උඩට බැංකුවෙන් බැංකුවට 81 82 වගේ වෙනකම් මේක වේරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක බැංක් එකත් එක්ක චෙක් කරගන්න. ඔයගලන්ට මට මේක කියන්න ඕන උනේ සාමාන්‍යයෙන් අපේ වවුචර්ස් අවైలබිලිටි එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක අවුරුද්ද පුරාම වවුචර්ස් තියෙනවා. ඩොලර් 5.50ක් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ රෆ්ලි රුපියල් 2800ක් 3000ක් වගේ තමයි ඒක අඩු වෙන්නේ. නමුත් අපේ රෙජිස්ටර්ඩ් ළමයින්ට PSN එකෙන් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් දෙවතාවක් chance එකක් දෙනවා. ටිකක් ෆ්ලැට් රේට් එකකට එක්සෑම් එක ලියාගන්න. ඒ ඔපචුනිටි එක ඔයගලන්ට දැන් ඕපන් වෙලා තියෙනවා. ඔයගලන්ට එක්සෑම් එක ගන්න පුළුවන් 72000 වලට. රයිට්. මේක අපේ රෙජිස්ටර්ඩ් ළමයින්ට දෙන ප්‍රිවිලේජ් එකක්. නමුත් ඔයගොල්ලෝ රෙජිස්ටර් වුණත් නොවුණත් කොහෙන් හරි ශ්‍රී ලංකන්ස්ලා ඔයගලන්ට පුළුවන් මේක දින කිහිපයකට විතරයි මේක ඕපන් වෙන්නේ. ඒ නිසා ඉක්මනින් ඉන්ක්වයර් කරලා හොට්ලයින් එක කතා කරලා හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා තමන්ගේ වවුචර් එක සිකියුර් කරගන්න. ඔයගොල්ලෝ මේ වෙනකොට PSN ප්‍රොෆයිල් හදලා නැත්නම් ඒක ඩෙෆිනිට්ලි හදලා තිබ්බත් ඔයගොල්ලෝ තනියෙන් හදලා නම් ඒකත් වැලිඩේට් කරගන්න. මේකත් කියන්න ඕන කාරණාවක්. මොකද එක්සෑම් සෙන්ටර් එකට ගියාම ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එකේ විදිහට නම තිබුණ නැත්නම් අපි දන්නවා අපේ ශ්‍රී ලංකන් නේම්ස් විශේෂයෙන් සර්නේම් හරිම කොම්ප්ලිකේටඩ්. ඒකත් එක්ක හරියට මේ මැචුම් නැත්තම් පාස්පෝර්ට් එකයි වගේ ප්‍රොෆයිල් එකයි ඔයාලට එක්සෑම් එක ලියන්න දෙන්නේ නැහැ. ඒ වුණොත් ඔයාගේ එක්සෑම් ෆී එකත් සම්පූර්ණයෙන් අපතේ යන එක රිෆන්ඩ් කරන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ ඒක දැනුවත් කරලා තියෙනවා කලින්. ඒ නිසා ඒක හදලා තිබ්බත් තනියෙන් නම් හැදුවේ වැලිඩේට් කරගත්තේ නැත්නම් තාම එක්සෑම් සෙන්ටර් එකෙන්ම වැලිඩේට් කරගන්න. ඔයගොල්ලෝ දන්නවා ෆියුචර් ලැබ්ස් PT ලැබ්ස් එක්සෑම් සෙන්ටර් එක ඔයගොල්ලන්ට තියෙනවා. ඔයගොල්ලෝ අපේ ළමයි නම් එක්සෑම් ලියන්න ඕන අනිවාර්යෙන් අපේ එකේ ලියන්න. මොකද ඒක ඇතුලේ ඔයාලට යම්කිසි සපෝට් එකක් අපිට දෙන්න පුළුවන්කමක් තියෙනවා. කතා කරන්න. ඒතර ඒක ඇතුලේ බුකින්ග්ස් ටික ඒ උදව් ටික අපි කරලා දෙන්නම්. ප්‍රොෆයිල් එක හදලා නැත්නම් සම්පූර්ණයෙන් ප්‍රොෆයිල් එක කතා කරලා හදාගන්න. හදලා තියෙනවා වුණත් වැලිඩේට් කරගන්න ඒක හරි නේද කියලා නැත්නම් එක්සෑම් ඩේ එකේදී තමයි උක වෙන්නේ. වුණොත් ඔයාලා හරවලා යවන්න වෙනවා. එදාට එක්සෑම් ලියන්න වෙන්නේ නැහැ. ඔය ටික තමයි අප්ඩේට් එකක් විදිහට දෙන්න ඕනේ. ඔයගලන්ට වවුචර් එක 72000 වලට සිකියුර් කරගන්න පුළුවන්කම තියෙනවා. right. thank you.